ඔයාට සාර්ථක වෙන්න අවශ්‍යයි නම් සාර්ථක වෙන්න බලපාන හේතු වගේම ඔයාට වැරදුණු දේවල් ගැන හොයලා බලන්න. ජැක්මා. එහෙනම් ඔයා දන්නව නේද අද මම කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා? ඔව්, ඒ තමයි චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවයේ හැරවුම් ලක්ෂ්‍ය වන අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක්මා ගැන. අපි මුලින්ම බලමු ඔහුගේ පවුල් පරිසරය මොන වගේ එකක්ද කියලා. ඔහුගේ පවුල පොහොසත් පවුලක් නම් නෙමෙයි. ඔහුගේ මව සහ පියා දෙදෙනාම සංගීතඥයින්. ඒ නිසාම ඔහුට විවිධාකාරයේ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසායි ජැක්මා කුඩා කාලයේ ඉඳලම තමන්ගේ රටට එන විදේශ සංචාරකයින්ට සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට කටයුතු කළේ. ඒ වගේම ජැක්මාට පුංචි කාලේ ඉඳන් ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් තිබුණා. ඔහුගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම තවදුරටත් වැඩි දියුණු කරගන්න මේ විදිහට සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට වැඩ කරන එක එයාට රුකුලක් වුණා. ජැක්මා කිව්වම ඔයාත් අහලා ඇති සමහර විට විශාල ප්‍රතික්ෂේපවීම් රාශියකට මුහුණ දීපු පුද්ගලයෙක් කියලා. ඔයා දන්නවද ජැක්මා පෙර පාසල් අවසාන විභාගයත් සමත් වෙන්නේ දෙවරක් කියලා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ද්විතීක අධ්‍යාපනය අවසන් කරන්නෙත් එම විභාගය 3 වරක්. ඒ විතරකුත් නෙවෙයි. ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විශාල ප්‍රමාණයේ අයදුම්පත් රාශියක් යොමු කරත් ඔහුට හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාව නම් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් තමන්ගේ උපාධිය ලබා ගත්තා. ඊට පස්සේ එයා රැකියාව විශාල ප්‍රමාණයකට ඇයදුම් කළත් ඉන් එකකින්වත් ඔහුට රැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ඒ සියල්ලෙන්ම ප්‍රතික්ෂේප වුණා. සමහර රැකියාවලදී ඔහු හැරෙන්න අනෙක් සියලුම දෙනා බඳවා ගත්තත් ඔහු පමණක් ප්‍රතික්ෂේප වුණා. අවසානයේ ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරා. ඔය සියල්ලම අවසානයේදී තමයි ජැක්මාට ඇමරිකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇමරිකාවට ගියායින් පස්සේ ජැක්මාට හැකියාව ලැබෙනවා අන්තර්ජාලය භාවිතා කරන්න. ඔහු අන්තර්ජාලය හරහා තමන්ගේ රට චීනය ගැන සොයද්දී ඔහුට ලැබෙන්නේ ඉතාම කුඩා තොරතුරු ප්‍රමාණයක්. නමුත් ලෝකය තුළ මේ තරම් වපසරියක විහිදිලා තියෙන විශාල රටක් වෙච්ච තමන්ගේ රට ගැන අන්තර්ජාලය තුළ තියෙන්නේ ඉතා කුඩා තොරතුරු ප්‍රමාණයක් වීම සහ ලෝකයේ මිනිසුන් චීනය ගැන දැනුවත්ව සිටින්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බව ඔහුට දැනගන්න ලැබුණා. එය සියල්ලත් එක්ක ජැක්මාට නිවැරදිව තේරුම් යනවා ලෝකය වෙනස් කරන්න පුළුවන් මීළඟ මෙවලම වෙන්නේ අන්තර්ජාලය කියලා. ඒත් සමගම ජැක්මා තමන්ගේ ව්‍යාපාරයෙන් තමන්ගේ නිවසේදීම කුඩාවට ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒක 16 දෙනෙක්ගෙන් යුක්ත කුඩා ට්‍රාන්ස්ලේෂන් ඒජන්සි එකක්. අන්න ඒ විදිහට චීනය තුළ විශාල ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවයක් සිදුවීමේ පතනම සකස් වුණා. චීනය වෙනස් විය. ඒ පසුගිය 15 වසර නිසාය. ඉදිරි 15 වසර ගැන අප සිතන්නේ මහත් වූ බලාපොරොත්තු ඇතිවයි. මක්නිසාද ලෝකය අප වෙනුවෙන් වෙනස් විය යුතු බැවිනි. ජැක්මා. අලිබාබා චීන සමාගමක් වශයෙන් ගත්තහම සාමාන්‍ය නොවන නම. ඉතින් මේ සන්නාමයේ නිර්මාතෘ තමයි අපි අර කලින් කතා කරපු ප්‍රතික්ෂේපවීම් ගොඩාක් මැද්දෙන් ඉස්සරහට ආපු ජැක්මා. ඔහු ගොඩනැගුවේ නිවසක් කිව්වොත් මගේ කියමන වැරදි. මොකද ඉන් ඇති වුණේ විශාල සාප්පු සංකීර්ණයක්. 2014 සැප්තැම්බර්හි නිව්යෝර්කයේ පැවති IPO හුවමාරුවේදී ඉතිහාසයේ වැඩිම තොගවෙළඳ පාවීම සනිටුහන් කරමින් ප්‍රවර්ධනය කරපු මුදල ඩොලර් මිලියන 25. 2017 සැප්තැම්බර්හි ක්‍රියාකාරී ලෙස ඉහළ ගියපු අලිබාබා සමාගමේ කොටස් මිල විසින් මෙම සමාගම ලොව ඉහළම වටිනාකම් සහිත සමාගම බවට පත් වුණා. ලාභයක් විදිහට ඒක ඩොලර් මිලියන 450 ඉක්මවුවා. ඒත් එක්කම 2019 දී ජැක්මා චීනයේ ධනවත්ම පිරිස අතරට එකතු වෙනවා.
මේකට උදව් කරන්නේ ජැක්මා පාවිච්චි කරපු opportunity problem uniqueness කියන OPU ෆෝමියුලා එක. එහෙනම් මම හිතනවා ප්‍රතික්ෂේපවීම් ගණනාවක් මැද්දෙන් ජීවිතේ ඉස්සරහටම ආපු ජැක්මාගේ ජීවිතෙන් ඔයාගේ ජීවිතයටත් පුංචිම හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා. ඒක එහෙමනම් අදහසක් දක්වන්න තවතක කරන්න එපා. මම අවසාන වශයෙන් ඔයාට ජැක්මා කියපු වැදගත්ම කතාවක් කියන්නම්. ඒ තමයි අද දවස අමාරු වේවි. හෙට ඊටත් වඩා අමාරු දවසක් වේවි. නමුත් හිරු පායන්නේ අනිත්ත නම් ඔබ අද ඔබේ ජීවිතය අත්හැරියොත් ඔබට කවදාවත් ආලෝකය දකින්නට නොලැබේවි. සුබ දවසක්.